ඉතින් සවන්වල්ලි අද දෙසැම්බර් 31 සුපිරි ආතල් එකක් දාන්න ඕනේ හොඳේ. නැතුව ඉතින් අද දාන්න නැති ආතල් ආයේ කවද දාන්නද? අද මෙහෙමයි වෙන්නේ. වටේට ගැහුව පාටි ලයිට්. මේ උතර උසර ගෙනාව DJ බබල් දෙක. මේ උතර උසර ගෙනාව DJ මෑන් කෙනෙක්. අද ඉතින් එළි වෙනකන් ඩිකිඩි ගාලා අද සුපිරි ආතල් ලැද්දා අපේ ඔෆිස් එකේ. බලගේ ඔෆිස් එකේ? ඔව් අපේ ඔෆිස් එකේ ඇනුවල් පාටි නේ. මේක නෙමෙයි අයියේ. අයියලා මොකුත් කරන්නේ නැද්ද මේ පාර? අයියේ බොන අරක ගොඩ ගහලා පිළිගන්නේ. සිරාවට බොන එන්න හරි නටලා ඉන්නෝනේ. ඒ උන්ගේ ඔෆිස් පාට් වැඩක් නැහැ අපිට. හැබැයි නේ අද බොනවා කොහෙන් හරි සමරසිංහ සර් අද දෙසැම්බර් 31 නේ. අද 31ද? දැන් මොකද? මොකද කියන්නේ සර්? ඉතින් මාල් කෑල්ලක් බෙදලා. චුටි මස් කෑල්ලක් බෙදලා. කොහොමද රහමෙර ටිකක් තොල්ල ගාත්ටි කලල අරේ ඉතින් වරෙන් මිනිහා ඉක්මනට මෙතන මේක එක බල්ල එක කය ගහනවා මේ යනා මැනක ගියයි ආවයි ඒක තමයි මම ආව යනවා මේ යනවා දෙංගි කොරයි අපිට කොහෙන්ද යකෝ 31ක් මේ යක්ෂ ගෑනු ඉති තෝත් කුසු පාරක් කන්නේ තෝ ඵලයක් නෑනෝනේ අද 31 හින්දාම හරි මේ බාසුනේ වෙල්ලාලගේ බාසුන්නේ වෙල්ලා මුදලාලි කුඩු නාලේ මේ කුඩු කාලා උදේ ඉඳලා සෑහෙන වැඩ කොටක් කරලා වගේ මට පේන උදේ ඉඳලා පුටු කකුලක් හැදුවා ඒ ඉඳලා පුටු කකුලක් හදලාද බම් මේ කුඩු නාලා ඉන්නේ නැතුව පුටු කකුල හදන්නම තේක ගස් දෙකක් රස දෙකක් මට පුටුව සම්පූර්ණයෙන්ම හදන්න තේක ගස් 50ක්වත් ගයිනේ ඉච්චුද මුදලාලි ඔය පුටුව මට කොට තහත් ඇකි තේක ගස් 40කට මෙහා නියමයි වාසුන්නේ මුදලාලි කොහොමද නියමයි වාසුන්නේ අර උදේ ඉඳලා හදපු පුටු කකුල කඩාගෙන වැටුණා බලපන් උදේ ඉඳලා හදපු පුටු කකුල ඒකත් කඩාගෙන වැටිලා මූ උදේ ඉඳලා පුටු කකුල හදනකම් ඔබ උදේ ඉඳලා මොකද කරේ කකුල අල්ලන් හිටියා මූ පුටු කකුල හදනකම් ඔබ පුටු කකුල අල්ලා හිටියා නෑ පුටු කකුල නෙමෙයි මගේ කකුල මිටියේ වැටුණානේ මගේ කකුල උඩට තාම කකුල රිදෙනවා මේ පොව්කට රිදෙනවයි තොපි වැඩට ගත්තට මට එන ගන්න මට මේ අර හන්දි ඉන්නේ ඒකට හරි එන ගන්න මුදලාලි උදේ ඉඳලා වැඩ නිසා වීඩියක්වත් දිව්වේ නැහැ වීඩිය ඉවරයි සල්ලි ටිකක් දෙන්න මට ගාලා කඩේට දුවලා බීඩිය අරන් එන්නම් ඔයලට බොන්න මතක් කරලා ගිනි පෙට්ටියකුත් අරන් එන්න ගිනි පෙට්ටියයිනේ සවුනාද ඔයාට ඕනේ ලැබදියාගේ ඩීයක් ටෝපියක් වැඩ එකක් ගේ පාරන් ගිහලා වැඩ කරපන් මුදලාලි මහත්තයා නෝන මහත්තයා ආයුබෝවන් කියන්නේ අපේ දෝනිගේ මංගල්‍ය තියෙනවා අපි එන්න නැද්ද වාසුන්නේ අපි ඇතුළට ගිහලා කතා කරමු එන්න ඇතුළට ඉතින් අපි මොනවද වෙන්න ඕනේ දෝගේ මංගල්‍ය තියෙනවා මාර්තු මාසේ දැන් වැදර දෙන්න හොඳ රීබඩු ටිකක් තමයි හදා ගන්න ඕනේ හදමු කිසිම ප්‍රශ්නයක් නැහැ ඕන දෙයක් අපෙන් හදා ගන්න පුළුවන් දැන් මොනවද හදා ගන්න ඕනේ මෙන්න මේ ටික තමයි මුදලාලි හදා ගන්න තියෙන්නේ පොඩි ලිස්ට් එකක් ඩබල් නැත්නම් එකයි මං ගන්න එක ට්‍රිපල් එකක් කරලා දෙන්න කබඩ් දෙකයි කබඩ් එක වටේම මං ගන්න කැටයම් කරලා දෙන්න අල්මාරි එකයි මේස තුනයි මං ගන්න මේසෙකට කකුල් පහ ගන්න පුටු 12යි කණ්ණාඩි මේසෙ කරමු පොඩි වැඩ දැන් ඉතින් තියෙන්නේ දීදී කියලා අපිට ඇඩ්වාන්ස් එකක් දීලා වැඩි බාර දෙන්න විතරයි ඊට පස්සේ අදාළ දිනෙට ඇවිල්ලා නෑ එන්න ඕනේ මම මගේ ගානේ බඩු ටික ගෙදරට ගෙනල්ලා දෙනවා එහෙම කරගමු අපිට
දැන් ඇඩ්වාන්ස් මුදලක් දුන්නා නම් හරි. අපිට මේ හොඳ සවිශක්තියට බඩු හදලා දෙනවා නේද පුතානි? සිමෙන්තියෙන් හදුවා වගේ හදලා දෙන්න. ඒක නේ බය වෙන්න එපා. අස්ස කරන්න වෙන්නේ මෙතන. නෑ මෙතන. වැඩි මේකට අතබල කරන්න එපා. මේක ඇත්තේ. වාස්ත කියලා එනයක් ගහන්න වෙලාවක් නෑ. පිට වෙන්න. මෙව නම් මේ කොයි වෙලාවෙ හදාගන්න බැහැ. හැබැයි පිට වෙන්න. ඒව තමයි අපේ අංක 1. දැන් උනත් වාස්ත වෙන්න. ඔලු උස්සගන්න වෙලාවක් නෑ. එන මුදලාලි අපි ගිහින් එන්න. හොඳයි. නඩුගොඩගේ වඩුමඩුව තෝරාගත් ඔබ දෙපළට බොහොම ස්තුතියි. හරි. කොහොමද? හොඳින් ඉන්නවා. එනං එච්චරයි. මේ ටිකේ වැඩ ටිකක් අඩුයි වගේ නේද? වැඩ අඩු? ඔව්. වැඩ අඩුයි නෙවෙයි. වැඩ බාර ගන්න. මහා පරිමාණය ඒවා විතරයි බාර ගන්න ඕඩර්. මේ ওই 2.5 කෑලි බාර ගන්න. පුටු කෑලි ඔය මේ කෑලි හදන්නේ නැහැ දැන් අතට. කෝල්යක් එනවා නේද? හලෝ. කවුද? කොහෙන්ද? තමිල්නාඩු. කවුද මේ? තලපත් වෙජේ. තලපත් වෙජේ. කියන්නේ. ඊළඟ චන්ද්‍රාසීමට පුටු ගියත්. පුටු 45. පුටු 45. හරි ගල්ලා දෙන්නේ තලපත් වෙජේනේ බෑ කියන්න බෑ ඒකයි. එනක් බාර ගන්න වැඩේ. එන පොයින්ට් ආරම්. තලපත් වෙජේ. වෙල්ල බස්. ටක්කල්. තලපත් වෙජේ. තලපත් ඉන්දියාවේ. ඔය මුදලාලි. මේ තලපත් විජේට ඡන්ද රැස්වීමකට පුරු 45ක් ඕන. මතක තියාගන්න. ඊට කලින් ගිහිල්ලා ජයසේකරයාගේ බාරගත්තු පුටු දෙක හදලා ඉන්න. එහෙනම් හරි. මතක තියාගන්න. පුටු 45. සමමාත්‍ය. දැන් ඔය ඉන්දියාවේ තලපත් විජේ වුණත් අපිට ඕඩර් බාර දෙන්නේ ඇයි? අපේ ක්වොලිටි හොඳයි. ඵලයන්. අපේ ක්වොලිටි හොඳයි. ඒකනේ ඉන්දියාවෙන් මෙහෙට ඕඩර් එනවා කියන්නේ. නැවෙනේ බටවන්න. ඌව පැකින් කරලා දෙන්නේ. මුහුතු ජලයට බා ඒවා වරුත්තු දෙනවා. මොකද දෙන්නු? මුතුමයි අප්පා. වාඩි. මාත්‍යර මතකද ගියදා සුදුලා. හන්දි. අපි ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකක් හදුවා අවුරුදු 25කට ගරන් කරලා තාම තිබ්බ විදිහමයි. එනේ අපත් ගලිලා. ඒක තමයි අපේ ක්වොලිටි. මාරුයි. හලෝ මිස්ටර් මුදලාලි. හලෝ. මං ආයේ ලොකු බිස්නස් වැඩකට. ඒක ලක්ෂ ගානක වැඩ. ලක්ෂ ගානක වැඩ? ඇතුළට ගිහිල්ලා කතා කරමු. මේකයි මුදලාලි කාරණාව. මල්ලක තියෙන ලොකු බිස්නස් ප්ලෑන් එකක්. මේ වැඩි හරි ගියොත් මුදලාලි මමයි දෙන්නම ගොඩ ෂා. මොකද්ද? මට ඕනලා තියෙනවා මුදලාලිත් එක්ක එකතු වෙලා. මට ඕන කරලා තියෙනවා මුදලාලිත් එක්ක එකතු වෙලා අපේ ෆැක්ටරි හරි මේමයි මට ඕන කරලා මට විනාඩියක් දෙන්න.
බලන්න ගියොත් ඔහොමම අයියා. මොකද යා වීඩියෝ එක බමුද? බම් යන. මේ විතර මෙතන තියන්න එපානේ හැමදාම කියනවනේ. නබර. දැන් කියන්නේ කොහොමද විස්තර? මේකයි මුදලාලි. අපේ ෆැක්ටරියක් තියෙනවා. ඒකේ ලී බඩු ඔක්කොම පරණ වෙලා තියෙනවා. මට ඕනි මුදලාලිත් එක්ක එකතු වෙලා ගෝලයා ඒ දූප දිවිල්ලට ආයෙන්නේ නෑ මුදලාලි. ඉතින් උඹට මේ දූප දීවිලට ආයෙ නැතු ඉන්නේ. මං කියලා කොහේ යන්නද මුදලාලි? දැන් බලන්න සති ගානක් කිසි වැඩක් නැහැ. ඔබ තෝ යන දිහාක ඵලෙ උඹ ගාමට ඵලයක්. මා දීවිල සමිතියට බැඳලා අල්ලනවා මාළු. මුදලාලි වැඩක් කැලපිලා තියෙන්නේ රත්තරනේ කාලෙකට පස්සේ සමපාපා. ඵලයන් කියලා ටක්කලා අර අඳක් හදන්න ඊට කිරුවනේ ටක්කලා ඒ ටික බලලා අර කබඩ් එකට ලී කැපුවා මේ කැබිනට් එක හදන්න ලී කැපුවා මේ මහත්තයා කියන්නේ මොකද්ද සිද්ධාන්ත? කියන්නේ ඕන ඕඩර් එකක් ටක් ටක් ගාලා බාර ගන්න. නෑ කිසි දෙයක් හදාගන්න ඕනේ නෑ මුදලාලි. මට ගහක් තියෙනවා වට ගන්න තිබ්බනම් ඇති. ගස් කපන්නද අපි ඉන්නේ? කමන්නේ කීයක් හරියන්නේ නැත. හරි වැඩේ කරමු වාස වෙලා ගණිතෙන්සෝ අපි ගස්ලා කීයක් වටලා තියෙනවද නේද? මොකද කොහොමද වෙලා එනවා ටක් ගාලා කියන්නේ. මුදලාලි මේ තියෙන්නේ පොල් ගහ. පොල් ගහ. මේ තියෙන්නේ අපි හැමදේම කරන ලැට් එක. හැමදේම කරන ලැට් එක. ඒක ගැන ඉච්ච ලොකුට හිතන්න එපා. මේ පොල් ගහ වටලා දෙන්න මට ලැට් එක බේරලා. පොඩි සිද්ධාන්තයක්. මම කැමරේට කරලා. බෝන්නේ මෙයා වෙන ඔයා දන්නේ සුපිරි බාසු නැහැ කෙනෙක්. එක දවසක් පොල් ගහක් තිබ්බනේ මෙහෙම නැවිලා. තව නැමිලා තිබ්බේනේ. තව පොඩ්ඩක් නැවිලා තිබ්බේ. මෙතනින් දැම්ම වී කට් එක වැට්ටුවා කියන්නේ පොල් ගහ මේ පැත්තට. ඔයා ගිහිල්ලා පොල් ගහ වැටතර ඉරක් අදින්නකෝ. ඉරක් අදින්නකෝ. මුදලාලියා. මේ මුදලාලි මට කොහොම හරි පොල් ගහ වටලා දෙන්න ලැට් එක බේරලා හොඳේ. අයියා මුදලාලි ලැට් එක නම් බේරලා. ඒක බය වෙන්න එපා ඔයා ඉන්නකෝ. මුදලාලි ලැට් එක බේරලා. උට ඉන්නකෝ. තමුසගේ මාර වදයන්නේ තියෙන්නේ. දැන් තමුසගේ විශ්වාස නැද්ද? හරි. ගහ කපන ගාන ලැට් එකේ ඉන්නවා මම. වාසුඹ කප්පා. කොහොමද අපි බස් නෑ වෙල්ලගේ වැඩ? තවසේ රීවනි නෑ මම ඇතුලේ රීනේ. වාඩි වෙලා හිටියා විතරයි. ලැට් එක නම් බේරුණා. මොනවා කට වෙලා තියෙනද? खत्म बाय बाय காலை வந்த வேலை தொடங்கு மாலை வந்த சிரிப்பு வழங்கு மரம் இருந்தா வடிவம் வரும் வடிவம் வரும் கைத்திறன் இருந்தா அழகு வரும் நடுகொடகே வடுமடு பேர் கேட்டா ஊரெல்லாம் சத்தம் உடனே මාතෘ කොහෙද යන්නේ? පොසොන් එකට අන්දාද පොයනවා. ලයිසන්ස් ඉස්සෙන් තියෙනවා. එහෙනම් බහැලා ඉන්නකෝ දඩකොලයක් තියනවා දෙන්න. ඇයි මාත්‍යෝ දැන් ලයිසන් තියනවා නම් දඩකොල ලියනවද? නෑ ඉරිකපුවාම දඩකොල ලියනවා. ඔයා බහැලා ඉන්නකෝ. ඉර කැපුණා තමයි බා. ඉර මැකුන්නේ නෑනේ බා. යගන්න පුටේ. යගන්න බා. ලියජි පුටේ. පුටේ. පුටේ ලියජි පුටේ. කේතර පුටේ ලියජි පුටේ. පුටේ ලියජි පුටේ. පොඩක් ඉන්නකෝ ඉතින් මොකද්ද කරන්න කියලා බලන්න. ලියයිද පුතා ගන්න නැතුව. සික් කෑවන බෝ වැඩි බලපන්. පොසොන් පොයට අනුරාධපුරයට ලොකු පිරිසක් එනවා. වාහන වැඩි. අනතුරු වැඩි. ඉතින් ඕගොල්ලෝගේ ජීවිත ආරක්ෂාවට තමයි අපි මේ පාරවල ඉන්නේ. ජීවිත කීයක් අතේ තියාගෙනද ඔයා මේ එලවන්නේ? විනයක් ඇතුව එලවන්න ඕන විදුරෙක් වුණා. පරිස්සමෙන් එලවන්න ඕන ඊට පස්සේ හරි. ජයන්තයියා මේවා පොලිසියට ෆෝන් නේදනවා ජයන්තයි ලයින් එකේ ඉන්නවා ඔන්න ඕකනේ ඔයාලත් එක්ක කරන්න බැරි. බලහන් කොනිලන්ත
ලයිසන් එක දෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බේ. පිටිකඩියක් දික් කරානේ මු. දැන් ඉතින් ආයෝක ගන්න දෙන්න එපා. එලෝ යතయ్యා අයිතම පොලිසියට දෙන්න අය පුතේ මම පොලිසිය පුතේ දඩුවල දෙන්න පුතේ ඔව් මේ නාඩියට ෂේප් එකේ යන්න තිබිච්ච එක මේක කෑවනේ මෙතනට ඇවිල්ලා මේ බ්ලබ් බද්දික් කරා ෂෙක් අයියෝ මේක හරියන්නේ නැහැ. අපි සත්‍යසර කලම්බලා ගමුකෝ. පහරේ දෙනවා පුංචි තංගකාරි ජට්ටක් නියඳ ගීතෙන් ගැඩක් කිමද රන්නේ තිදරේ ඩකර ඩකර ඩක ඩකර ඩක 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 මිස්ටර් ටික කාලා බලපන්. ඔබ චුට්ටමාවකට බන් නමක්වත් දන්නේ නැහැ නෝගේ. අහපන්කො පොඩ්ඩක් කෑව බම්මු. චුට්ටමාව. කවුද? මම රංකොල්ලා. මේ අපේ රංකොල්ලානේ. දැක්ක කල්මය පුතේ. පාර හොයාගන්න අමාරුනේ. මේ පාරවල් හැම එකම එක වගේනේ. උගල මතකෙන් ආවයිද? ඔය මතක තියාගන්න. තුඹ මේ හිටියේ ඉච්චිකා තන්දියනේ. මතක නැහැ? මං කරේ තියාගෙන මේ වැකන්ද ගියා. සුතිපුජේ චුට්ටි මාම කප්පු කරා ඕ චප්පු කරන්න බෑ අර අම්මු යන් කොල්ලෝ. යාළු ටිකක් දෙන්න. මේ ළඟ තියෙන්නේ. වාහනේ වාලා දාලා යන්. මම රංගොල්ලා මඤ්ඤොක් කවල කියන්නේ කිව්වම කොයි ඉතින් මඤ්ඤොක් මේ හතර දිප්පහගේ නෑ. මං ඉතින් පුටාරගේ යටේ කනුවට බෙදලා හෙව්වා හොයලා ඉතින් අල දෙකයි හම්බුනේ. ඒ අල දෙක තම්බල ලුණු ටිකක් දාගත්තා නම් අල දෙක මරත හැකි. අල ඉතින් මාර ලස්සනයි නේ. ලස්සනයි පුතේ. ටොපියක් කරේ ටොපියක් දුන්නේ අයියෝ හිටියනම් පොළක. හිටියනම් පොළක. මට උදේවද හම්බ වෙනවද? හැබැයි හරි අයින්සක ලතා. එහෙනම් බය වුනේ ආවුනේ පුතාලට බෑගේ කියලා. හරි. ඕන්න තියෙනවා මගේ ඉඩම. කක්කුසිය මෙහෙම නම් ගියේ කොහොමද මේ ඔයි ඒ කක්කුසිය නෙමෙයි චුට්ටි මාමයි ගියේ නැද්ද බා ඈ ඇත්ත සුම පුතා මේ චුට්ටි මාමයි ගියේද